අයිබෝන් සුබ දවසක් සියලුම දෙනාට. ඔන්න අද අපේ YouTube channel එක හරහා ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ කොහොමද පටක රෝපණය සඳහා අවශ්‍ය මාධ්‍ය පිළියෙල කරගන්නේ කියලා. ඇත්තටම අපේ YouTube channel එකේදී ගොඩක් දෙනෙක්ට තිබුණු ප්‍රශ්නයක් තමයි මේ බෝතලේ ඇතුලේ තියෙන්නේ මොනවද? එතකොට ඒක හදාගන්නේ කොහොමද? ඔන්න ඔය කියන ප්‍රශ්න වලට උත්තර ටික තමයි අද මගේ YouTube channel එකෙන් ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ. හොඳයි අපි බලමු පටක රෝපණ මාධ්‍යයක් කියන එක සමන්විත වෙලා තියෙන්නේ මොන වලින්ද කියලා. මේ මාධ්‍ය ගත්තහම අපි සාමාන්‍යයෙන් ගහකට අවශ්‍ය කරන පෝෂණය ලබා දෙන දීමට අවශ්‍ය කරන මූලද්‍රව්‍ය තියෙනවානේ. ඒ කියන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් ඔන්න ඔය කියන දේවල් හැමෝම දන්න දෙයක් නේ. යූරියා වල නයිට්‍රජන් තියෙනවා. අන්න ඒ වගේ එක එක විවිධ පොහොර වර්ග වලින් ගස් වලට අපි ඒ ගහේ වර්ධනයට අවශ්‍ය කරන පෝෂක ලබා දෙනවා. ඉතින් මේ පෝෂක ගත්තහම අධිමාත්‍ර සහ අංශු මාත්‍ර, මැක්‍රෝ එලිමන්ට්ස් සහ මයික්‍රෝ එලිමන්ට්ස් කියන කොටස් දෙකකින් මේ මූලද්‍රව්‍ය සමන්විත වෙලා තියෙනවා. ඒක එළියේ ගහකදී වගේම පටකරෝපිත පැලයකට බෝතලයක් ඇතුලේ තියෙන පටකරෝපිත පැලයකටත් ඒ මාධ්‍ය ඒ විදිහටම අවශ්‍ය වෙනවා ශාක වර්ධනයට. එකම වෙනස තමයි එළියේදී දාන පොහොර සහ ඇතුලේදී දාන පොහොරවල තියෙන සංයුතියේ වෙනස්කම. ඉතින් අපි මේ මාධ්‍ය සමන්විත වෙලා තියෙන අධිමාත්‍ර සහ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය වලට අමතරව විටමින්, ශාක වර්ධක යාමක, එහෙම නැත්නම් හෝමෝන ඒත් එක්කම මේ වර්ධනය හදාගන්න මාධ්‍යයේදී අපි යොදා ගන්න පටක කොටස ගිලීමෙන් වැළකීම සහ පාවීමෙන් වැළකීමට ජෙලිකාරකයක් යොදා ගන්නවා. ඒ ජෙලිකාරකය නිසා තමයි පටක රෝපිත මාධ්‍ය ඝන තත්වයෙන් පවතින්නේ. ඇත්තටම මේ මාධ්‍ය හැදුවට පස්සේ අවසානයේදී අපි කැමරට ගන්න ජෙලි එකක් වගේ. ඉතින් අපිට මේ ජෙලි එක ඇතුලේදී පටක කොටස් රෝපණය කර ගැනීමට ඊටම ලෙහෙසියෙන් පුළුවන් වෙනවා. අධිමාත්‍ර මූලද්‍රව්‍ය විදිහට තියෙන නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර්, ෆෙරස් කියන මූලද්‍රව්‍ය කිහිපයක් අංශු මාත්‍ර මූලද්‍රව්‍ය විදිහට ක්ලෝරින්, මැංගනස්, කොබෝල්ට්, කොපර්, සිංක් සහ මොලිබ්ඩිනම් කියන මූලද්‍රව්‍යත් අපි පටක රෝපණ තාක්ෂණයේදී මාධ්‍ය සඳහා භාවිතා කරනවා. ඒ වගේම ශාක හෝමෝන ප්‍රධානම හෝමෝන වර්ග දෙකක් භාවිතා කරනවා. ඒ තමයි ඔක්සින සහ සයිටොකයිනින් කියන හෝමෝන. ඉතින් මේ හෝමෝන වලින් තමයි අපි පටක රෝපණ තාක්ෂණයේදී අවශ්‍ය කරන පැල විශාල ප්‍රමාණයක් ලබා ගැනීමක් සිදු කරනවානේ. අන්නේ ලබා ගැනීම සඳහා ඊටාම වැදගත් හෝමෝනේ තමයි සයිටොකයිනින් කියන හෝමෝන එක. අපි මේ මගින් තමයි පැල වර්ධනයේදී සිද්ධ වෙන අංකුර නිපදවීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. අපි ඒ සඳහා බෙන්සිලැමයිනෝපියුරින් කියන හෝමෝන් එක භාවිතා කරනවා. ඒ වගේම ඔක්සිනයක් විදිහට ඒක භාවිතා වෙන්නේ මුල් හට ගැනීම සිද්ධ කිරීම සඳහා. ඒතකොට ඔක්සිනයක් විදිහට ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ්, ඉන්ඩෝල් බියුට්‍රික් ඇසිඩ් ඒ වගේ ඔක්සින වර්ග භාවිතයෙන් මගින් පටක රෝපණයේ අවසානයේදී මුල් ඇද්දීම සිදු කරන අවස්ථාවට මේ හෝමෝන පාවිච්චි. පටක රෝපණය සඳහා භාවිතා කරන මාධ්‍ය වර්ග කිහිපයක් තියෙනවා. ප්‍රධානම මාධ්‍ය තමයි MS මාධ්‍ය. MS මාධ්‍ය කියන්නේ මොරොෂිග් සහ ස්කූජ් කියන සයන්ටිස්ට්ලා දෙන්න එකතු වෙලා හදාගත්ත මාධ්‍යයක්. ඒක තමයි බොහෝ වෙලාවට හැම අවස්ථාවෙදීම පාවිච්චි වෙන්නේ. MS මාධ්‍ය සොයා ගැනීමෙන් පසු ඊට පසු අවදිවලදී තවත් විද්‍යාඥයෝ විසින් විශේෂිත මාධ්‍යයන් වර්ග පටක රෝපණය සඳහා හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ මාධ්‍ය ගත්තාම MS මාධ්‍ය අපි විශේෂයෙන් ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන MS මාධ්‍යයේ තියෙනවා රසායනික ද්‍රව්‍ය 19කින් සමන්විත වෙච්ච මාධ්‍යයක්. ඉතින් අපි සාමාන්‍යයෙන් වාණිජ මට්ටමේ මාධ්‍ය සකසා ගැනීමේදී නම් මේ වර්ග 19ටම අදාළ බෝතල් 19ම ලබාගෙන මාධ්‍ය සකස් කරාට ප්‍රශ්නයක් නැහැ. මොකද එහෙම විශාල ප්‍රමාණයක් වාණිජ මට්ටමේදී අපිට අවශ්‍ය වෙන නිසා රසායනික ද්‍රව්‍ය. නමුත් ගෘහස්ත මට්ටමේදී අපිට පොඩි රසායනාගාරයක් සඳහා ඒ වගේ බෝතල් විශාල ප්‍රමාණයක් ලබා ගැනීම ප්‍රායෝගික නැහැ. ඉතින් ඒ සඳහා වූ සුවිශේෂී මාධ්‍යයක්
ලංකාවේ දැන් භාවිතා වෙනවා. ඒ තමයි MS මාධ්‍ය කියන මූලද්‍රව්‍ය සේරම එකතු වෙලා හදපු මෙන්න මේ MS මාධ්‍ය විතරක් මාධ්‍ය සියලුම සංඝටක වලින් සමන්විත MS මාධ්‍ය පොදුවේ අපිට එක බෝතලයකින් අර බෝතල් 19 වෙනුවට එක බෝතලයකින් අපිට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ මාධ්‍ය අරගෙන අපිට මේකට අවශ්‍ය කරන අනිත් වර්ධක යාමක, ජෙලිකාරක ඒ වගේ දේවල් එකතු කරලා ඊටම ලේසියෙන් පටක රෝපිත මාධ්‍යයක් හදා ගැනීමේ හැකියාව තියෙනවා. අපි උදාහරණයක් විදිහට MS මාධ්‍ය පාවිච්චි කරලා කෙසෙල් සඳහා අවශ්‍ය මූලික සංස්ථාපන අවස්ථාවේ තියෙන මාධ්‍යයක් හදාගන්නේ කොහොමද කියලා බලමු. මෙන්න මේ වගේ MS මාධ්‍ය අපිට අවශ්‍ය වෙනවා. එතකොට කෙසෙල් සඳහා ascorbic acid, azidic sulfate, benzyl aminopurine, ඒ වගේම indole acetic acid කියන මාධ්‍ය වර්ග ටික අපිට අවශ්‍ය වෙනවා. ඉතින් අපි මේ දේවල් අවශ්‍ය ප්‍රමාණ කිරලා මැනලා අරගෙන ඊට පස්සේ අපි ලීටරයක් හදා ගන්නවා කියලා හිතමුකෝ. එතකොට මේ කියන දේවල් ටික එකතු කරලා ලීටරේ වෙනකන් වතුර දාලා ලීටරයක ප්‍රමාණයක් හදා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට අපි pH මැනලා pH අගය අපි 5.8 මට්ටමට අරගෙන pH අගය 5.8ට ආවට පසු අපි මාධ්‍ය රත් කිරීම සිද්ධ කරනවා. එහිදී අපි ඒගාර අවසානයේදී මාධ්‍යයට එකතු කර මාධ්‍ය රත් කර ගැනීමකට පාවිච්චි කරනු ලබන බෝතල් වලට මාධ්‍ය වත් කර ගැනීම තුලින් බෝතල් වල මාධ්‍ය පුරව ගැනීම සිද්ධ කරනවා. මෙන්න මේ වගේ. ඊට පස්සේ බෝතල් ටික අපි ඔටෝක්ලේව් එක ඇතුළට දාලා ඔටෝක්ලේව් එක තුලින් වර්ගාංගට රත්තල් 15ක පීඩනයක් සහ අංශක 121 සෙල්සියස් අංශක 121 උෂ්ණත්වය. ඉතින් මේ විදිහට මාධ්‍ය සකස් කර ගැනීමේදී සමහර වෙලාවට අපහැදිලි තැන් තියෙන්න පුළුවන්. මොකද මේ වගේ අංශු මාත්‍ර, අදු මාත්‍ර, විටමින් වර්ග තියෙනවා, ජෙලිකාරක පාවිච්චි කරනවා. ඒ වගේ ගොඩක් දේවල් පාවිච්චි කරලා හදාගනිද්දී සරලවම ගෘහස්ත පටක රෝපණයේදී සරලවම පටක රෝපණය සඳහා උනන්දුවක් දක්වන කෙනෙකුට මේක එපා වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ සඳහා තියෙන විශේෂ විසඳුමක් විදිහට අපි ආයතනයේ මගින් ඕගොල්ලන්ට ලබා දෙන්න සූදානම් වෙලා තියෙනවා මේ එක් ශාක වර්ගයේ සඳහා එක් වර්ධන අවස්ථාව සඳහා වූ විශේෂිත මාධ්‍ය. ඒ විදිහට ලබා ගන්න මාධ්‍යකින් මාධ්‍යයක් සකසා ගැනීමේදී ඇත්තටම සීනි දාලා තේ එකක් හදා ගන්නවා වගේ හරිම පහසුයි. අවශ්‍ය බෝතලේ ලියලා තියෙන ප්‍රමාණය ගත්තා. ලීටරයක් අවශ්‍ය නම් ලීටරයට ඒක එකතු කරා දිය කරලා pH බලලා බෝතල් වලට එකතු කර ගැනීම විතරයි කරන්න තියෙන්නේ. ඉතින් මේ වගේ හරිම සරල පහසු ක්‍රමත් එක්ක තමයි ඔයගලන්ට හැමදේම පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් මාධ්‍ය සකස් කිරීමේදී ඔයගලන්ට ගැටලු තියෙනවා නම් මගෙන් විමසලා අහන්න පුළුවන්. මොනවද ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි. ඊළඟ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක ඔයගොල්ලෝ අතරට එන බලාපොරොත්තු වෙන සමුගන්නම්. සුබ දවසක්.